හයි අද හදමු අලයි කරවලයි දාලා රසම රසට කරවල හොදිය එකක්. මේ කරවල හොදියක නම් ගෑවුණු තැන කන්න පුළුවන් ඒ තරමට රසයි. මුලින්ම මම තෙල් චෙවුට්ටක් දාගෙන ඒකට කරවල කෑලි ටික එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේ දීලා තියෙන අමුද්‍රව්‍යත් එකතු කරගෙන මේක චුට්ටක් තෙම්පරාදු කරගන්නවා. දැන් මම මේකට කපාගත්ත අල ටික එකතු කරගන්නවා. ඊට පස්සේ හැන්දේ මම මේ ටික හොඳට කලවම් කරගෙන ඒකට තක්කාලි එකතු කරගන්නවා. ඊට පස්සේ ඒකත් හොඳින් මේ වගේ මික්ස් කරගන්නවා. ඊළඟට මම මේ දීලා තියෙන කුළුබඩු ටිකත් එකතු කරගෙන හොඳට හැන්දෙන් කවලම් කරගන්න. මේ වෙලාවේ ලුණු එකතු කරගන්නවා නම් ටිකක් අඩුවෙන් එකතු කරගන්න. මොකද කරවල වල ලුණු රස තියෙන නිසා. ඊට පස්සේ අල ටික තැම්මෙන ගානට වතුර තියලා මේක ටිකක් වහලා තැම්මෙනකම් උයා ගන්න. ඔන්න දැන් අල ටික හොඳට තැම්බිලා තියෙන්නේ. මේ වෙලාවේ මම උකු පොල් කිරි ටිකක් එකතු කරගෙන මේක හොඳට කවලම් කරගන්නවා. ඊට පස්සේ නෑමිරිස් ටිකක් එකතු කරගෙන විනාඩි 3ක් විතර උයා ගන්නවා. මේ තියෙන්නේ අද අපි හදාගත්ත රසම රස කරවල හොදිය එක. මේ රස රෙසිපි එක හදන්න නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. රස රෙසිපිස් බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. බයි බයි.